everybody. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න question words තුනක් පාවිච්චි කරලා ඉංග්‍රීසි වලින් හරියටම කොහොමද question එකක් අහන්නේ කියලා. අද අපි ඉගෙන ගන්න යන්නේ question words තුනක්. Where, what, who. හරිම ලේසි. Where, what, who. Where කියන්නේ කොහෙද? What කියන්නේ මොකක්ද? Who කියන්නේ කවුද? ඉතින් බලමු මේ question words තුන පාවිච්චි කරලා කොහොමද අපි හරියට question එකක් හදන්නේ කියලා. W-H-E-R-E where. W-H-A-T what. W-H-O who. Where, what, who. දැන් අපි හිතමු අපි මේ වෙලාවේ කර ඉන්න දෙයක් ගැන. එහෙම නැත්නම් මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් ගැන. අපි මේකට පාවිච්චි කරනවා present continuous tense. මෙහෙම කිව්වට එකපාරට ඔළුවට යන්නේ නෑ නේද? present continuous tense කියලා කියන්නේ ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් verb එකට ing එකතු කරන්නේ. That is called present continuous tense. අපි බලමු අපට අහන්න ඕන ඔයා මේ කොහෙද යන්නේ? Where are you going? මේ වෙලාවේ. Where are you going at this moment? Where are you going at this moment? ඔයා මේ වෙලාවේ කොහෙද යන්නේ? හරිම ලේසි. What? ඔයා මොකද කරන්නේ? What are you doing? අපි මේක අහන ටෝන් එක අනුව තේරුම වෙනස් වෙනවා. What are you doing? ඔයා මොකද කරන්නේ? Hey, what are you doing? ඔයා මොකද කරන්නේ? ටිකක් හයි ටෝන් එකකින් ඇහුවොත් පොඩ්ඩක් සැර වැඩි ඒකේ. Who are you? ඔයා කවුද? Who are you? ඔයා කවුද? Who is there? අතන කවුද ඉන්නේ? Who is there? අතන කවුද ඉන්නේ? ටීචර් ඔහොම එකපාරට කිව්වට අපිට තේරෙන්නේ නැහැනේ කොහොමද sentence එක හරියට පෙළ ගස්සගන්නේ කියලා. ඒ අය වෙනුවෙන් තමයි මේ ෆෝමියුලා එක මම ලියන්නේ. ඔන්න මුලින්ම question word එක ලියන්න. Where හරි who හරි what. ඔයා කැමති question word එකක් මෙතනට ගන්න පුළුවන්. When, why ඕනම එකක්. ඊළඟට අපි ඊළඟට ලියන්නේ be verb එක. are, is. m එක මම ලියන්නේ නැහැ මොකද අපි අපේම ප්‍රශ්න කරගන්නේ නැහැනේ. ඒ නිසා where are ඊළඟට ලියන්නේ sentence එකේ subject එක. You. Where are you? අවසානයට වඩ පුළුවන් verb එකේ ing form එක ලියන්න. Going, eating, doing. මේ විදියට කැමති verb එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. What are you doing? Where are you going? What are you eating? ඔයා මොනවද ඔය කන්නේ? ඔයාට හිතෙන්න පුළුවන් මේ you එකත් එක්ක විතරමද questions හදන්න පුළුවන්. No. ඔයාට පුළුවන් මෙතනට කැමති subject එකක් ගන්න. මට අහන්න ඕන අර මේ නිමාලි කොහෙද යන්නේ? Where is Nimali going? Where is Nimali going? you වෙනුවට ඔයා කැමතිම subject එකක් ඔයාට use කරන්න පුළුවන්. He, she, it, they. ඒ වගේ කැමතිම එකක් ඕනම noun එකක් වට use කරන්න පුළුවන්. Why are those students in the playground? Why are those students in the playground? ඇයි අර ළමයි සෙල්ලම් පිටනේ ඉන්නේ? Why are those students in the playground? හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසි වලින් question එකක් අහනකොට ඒක question tone එකකින් අහන්න. එහෙම නැත්නම් ඔයා මේ අහන්නේ ප්‍රශ්නයක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් අද I think ඔයාලටත් පුළුවන් මේ වගේ simple questions හදන්න try කරන්න. Let's practice English.